මේ දිනවල සමාජ මාධ්‍යයේ කතා මවන චරිතයක් තමයි සංජාන ගාමාරච්චි කියන්නේ. ඇයට අතිශය ආදරය කරන ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා වගේම ඇයට අකමැති යම් පිරිසකුත් ඉන්නවා කියලා සමාජ මාධ්‍යයේ පළවන ඇතැම් පළකිරීම් වලින් තේරුම් ගන්න පුළුවන්. ඇය මෙහෙම ජනතා අප්‍රසාදයට ලක් වෙන්න ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. ප්‍රධානම දේ තමයි ඇය මාධ්‍ය හමුවේ කරන අවංක අදහස් දැක්වීම. ඇතැමුන්ට එම අදහස් දැක්වීම විහිළුවක් වුවද වැඩිදුර කල්පනා කරලා බලනකොට ඇය සෑම අවස්ථාවකම කතා කරලා තියෙන්නේ ප්‍රායෝගික හා සත්‍ය කාරණා පිළිබඳව. බොහෝ අවස්ථාවල ඇයගේ මේ අවංක ප්‍රකාශ වැරදියට තේරුම් ගැනීම තුළින් ඇයට අකමැති පිරිසක් සමාජ මාධ්‍යයේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම ඇය කරන ඇතැම් විලාසිතාද සමාජ මාධ්‍යයේ විහිළුවට ලක් වෙලා තියෙනවා. බොහෝ අය පවසන්නේ ඇය කරන ඇතැම් විලාසිතා ඇයට නොගැලපෙන බවයි. මේ හේතුව නිසාත් සුළු පිරිසක් ඇයට අකමැත්ත ප්‍රකාශ කරනවා. ඒ වගේම ඇතැමුන් ඇයගේ පෞද්ගලික කාරණා නිසාද ඇයට අකමැත්ත පළ කරනවා. විශේෂයෙන් ඇයගේ විවාහය සම්බන්ධ කාරණා සමාජ මාධ්‍යයේ නිරන්තරයෙන් කතාබහට ලක් වෙනවා. ඒ වගේම තවත් පිරිසක් ඇයට එල්ල කරන චෝදනාවක් තමයි ඇය විවිධ රූපලාවන්‍ය ප්‍රතිකාර හරහා කෘත්‍රිම ලස්සනක් නිර්මාණය කර ගැනීමට උත්සාහ කරනවා කියලා. මේ නිසා බොහෝ විට ඇයගේ පෙර ඡායාරූප සහ නව ඡායාරූප සමාජ මාධ්‍යයේ නිරන්තරයෙන් සංසන්දනයට ලක් වෙනවා. නමුත් ප්‍රේක්ෂකයන් ඇයගේ රංගන හැකියාවේ වරදක් දකින්නේ නැහැ. ඇත්තටම ඇය දක්ෂ නවපරපුරේ කලාකාරිනියක්. ඇය රංගනයට අමතරව නිවේදනය, මනාලියන් හැඩගැන්වීම හා නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු වල නිරත වෙනවා. ඇය ඉතා නිහතමානී සහ මිත්‍රශීලී රංගන ශිල්පිනියක් බවයි අපිට ආරංචි වුණේ. කලා ක්ෂේත්‍රයේද ඇයට මිතුරන් බොහෝ දෙනෙක් ඉන්නවා. ඇයගේ පෞද්ගලික කාරණා ඇයගේ කලා ජීවිතයට අදාළ නොවන නිසා ප්‍රේක්ෂකයන් වුවද ඇයට එල්ල කරන මඩ ප්‍රචාර සහ චෝදනා පදනම් රහිත බවයි අපේ නම් අදහස. ඉතින් ඇයට අපි කලා ලෝකයේ ඉදිරියටම යන්න හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.